වගේ ලොග් ප්‍රොෆයිල් දාලා වීඩියෝ කරනවා නම් අපි Intel processor එකක් භාවිතා කරන එක තමයි සුදුසු. 4 10 bit 12 bit වගේ high වීඩියෝ ගන්නවා නම් මේ වගේ processor දාන එක තමයි හොඳ. 4K GPU and CPU combo Ryzen 7 7700X Ryzen 7 7800X3D Ryzen 7 9800S3D 3D processor විශේෂයෙන්ම තෝරගන්න හේතුව තමයි ගේමින් වලට කලින් කියපු processor එකට වැඩිය 20% වෙනකන් ලොකු performance එකක් ලබා දෙනවා 4K gaming වලට. 4K gaming වලට තව processor එකක් තෝරගන්න පුළුවන්. ඔයා editing උ 3D වගේ ඒ වගේම ආය gaming වලටයි ඔක්කොටම වගේ ගන්නවා නම් Ryzen 9 9950 X3D Ryzen 9 9900 X3D processor එක ගන්න පුළුවන්. graphic card විදිහට තෝරගන්නේ RTX 5070 Ti RX 9070 XT. අපි දැන් තෝරගත්තු GPU වලට වඩා ඊටත් වඩා හොඳ performance එකක් දෙන graphic card තමයි RTX 5080 RTX 5090. gaming විතරක් කරනවා නම් අපි තෝරගන්නේ 9800 X3D. දැන් බලමු S3D processor එක තියෙන විශේෂත්වය මොකක්ද කියලා. cache එක L3 cache එක තමයි වැඩිපුර හම්බෙන්නේ. 3D ray විදිහට උඩට කරලා තමයි තියෙන්නේ. දැන් බලමු gaming performance එක කොහොමද කියලා. FPS 100ත් 120ත් අතර performance එකක් ලබා දෙනවා. අපි දැන් බලමු 4K video editing වලට අපි මොනවද තෝරගන්නේ කියලා. Ryzen 9 9950 X3D Ryzen 9 9900 X3D Intel Core Ultra 7 Intel Core Ultra 9 අපි GPU විදිහට තෝරගන්නේ RTX 5080 RTX 5090 F-Log C-Log වගේ ප්‍රොෆයිල් වලින් වීඩියෝ ස්මූත් එකට කරගන්න පුළුවන්. ටයිම්ලයින් එකයි ප්ලේබැක් එකයි හොඳට performance එක දෙනවා. editing වලට Intel ඕනි කිව්වත් high end වලට නම් Ryzen performance එක boost කරලා දෙනවා. හැබැයි price gap එක අනුව නම් Core Ultra 7 එකක් ගන්න එක හොඳයි video editing වලට. Ryzen 9 processor ඇවිල්ලා ගොඩක් ගණන්නේ. ඇත්තටම normal X3D non-X එක නම් ගාන අඩුයි ටිකක්. හැබැයි ඔයා best performance video editing බලනවා නම් Ryzen 7 එකට යන එක තමයි හොඳ. මමත් use කරන්නේ RX 6800X ST processor එක තමයි Ryzen 7 7700 non-X. මම DaVinci Resolve තමයි use කරන්නේ video editing වලට. මම මේ ළඟදී upgrade කරා මගේ motherboard එක B850 motherboard එකක් දැම්මා. Gigabyte Wi-Fi 6 gaming ඇත්තටම දැන් මට එතකොට ෆියුචර් අප්ග්‍රේඩ් එකකට යන්න පුළුවන් විදිහට තමයි මම මේක දාගත්තේ. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න.